ඉතින් අද අපි පොඩ්ඩක් හිටිගල පැත්තට ආවා. මේ පැත්ත පොඩ්ඩක් ටිකක් දුෂ්කරයි. ඉතින් මම ඇවිල්ලා කියන්නේ සාමාන්‍ය අපි මේ පොඩි බෑකප් ප්ලෑන් එකක් තියාගන්නවා. දුෂ්කරයි කියන්නේ කඩවල් මුකුත් නැහැ. ඉතින් මේ බඩගිනි. ඉතින් මේ ඔයම කියනවා මේක මේ කුකින් channel එකක්වත් එහෙම නැතුව traveling channel එකක්වත් එහෙම channel එකක් නෙමෙයි. අපි මේ දැන් මගේ ෆ්‍රී ටයිම් එකේ දැන් මට ටිකක් බෝරින්. ඉතින් මේ කඩවලුත් නෑ මේ දෙයක් බොන්න දෙයක්වත් නෑ කණ්ඩ මුකුත් කඩයකුත් නෑ හරි බඩගිනි. ඉතින් මේ පොඩි බෑකප් ප්ලෑන් එකක් තියාගන්නවා. ඉතින් මේ හදිසියට මේ මට මේ බෝරින් නැත් එක්ක මට ඔයාලත් එක්ක පොඩි chat එකක් දාන්න හිතුණා. දැන් මේ රිටිකල පැත්තේ ඉන්නේ. එතකොට දැන් මේ අපේ මේ වයිබ් එකත් එක්ක මේ රිටිකල මේ තියෙන වයිබ් එකත් එක්ක මේ මට නිකන් ඕගොල්ලොත් කතා කරන්න කියන්නේ මෙහෙම පැත්තකට හිතුණා. දැන් අපි හිතමුකෝ දැන් අපි ලංකාවේ ඉතිහාසය ගත්තොත් ලංකාවේ ඉතිහාසයේදී සාමාන්‍යයෙන් ඔය ජනප්‍රවාද තියෙනවා. හරිද? එතකොට ජනප්‍රවාද කිව්වම මේ දසමායෝධයන් කතා තියෙනවා. එතකොට සමහර කතා සත්‍ය වෙන්න පුළුවන්. මේ සමහර කතා අසත්‍යයි. ඒකට සමහර ඒවා පිළිගන්න නැති වෙන්න පුළුවන්. පිළිගන්න සහ නොපිළිගන්න මේ දෙපැත්තක්ම සමාජයේ ඉන්නවා. එතකොට දැන් සාමාන්‍යයෙන් මේ එහෙම පිළිගන්න සහ නොපිළිගන්න මිනිස්සු අතරේ දැන් මම ඕගොල්ලන්ට පොඩි පොයින්ට් එකක් ඉදිරිපත් කරනවා. පොයින්ට් එකක් වගේම මේ දැන් මම ඔයාලට මෙහෙම පොයින්ට් එකක් කිව්වොත් ඕගොල්ලෝ ඉතිහාස කතා ඒ කියන්නේ ජනප්‍රවාදය විශ්වාස කරනවා. ජනප්‍රවාදය විශ්වාස කරන්නේ නැති කට්ටියක් ඉන්නවා. එතකොට මේවා අපිට ආතල්. ඒ කියන්නේ අපි ආසනේ ඉස්සර දැන් අපි ආච්චිලා චූටි කාලේ අපි ආච්චිලාගෙන් සීයලාගෙන් කතන්දර අහනවා. ඉතින් සීය කොහොමද ඒ කතාව ඉතින් අපි චූටි කාලේ ආසාව තිබ්බට අපිට අපි බිසි ටයිම් එකත් එක්ක අපිට ඒ ආතල්ලේ ගන්න බෑනේ. ඉතින් අපේ පොඩි කාලේ ඉස්කෝලේ කාලේ යන කාලේ ඉතින් සීයලාගෙන් කතා අහලා රැයට මේ කතාවක් අහන්නේ කොච්චර ආසද අපි. ඉතින් ඒක මාර වෙනම වයිබ් එකක් නේ. ඉතින් අපේ ජීවිතේ අපිට මේ දේවල් මග හැරලා තියෙනවා. අපේ ලයිෆ් ස්ටයිල් එකේදී අපිට ඒ දේවල් මග හැරලා තියෙනවා. මොකද අපේ බිසි ලයිෆ් එකත් එක්ක අපි එක්ක බිස්නස් එකක් කරනකොට ජොබ් එකක් කරනකොට අපි ඒතකොට මේ බිසි ලයිෆ් එකේ පොඩි කාලේ සීයලාචිලත් එක්ක ඉතින් පොඩි කාලේ කතන්දර අහපු පොඩි කාලේ අපි අපේ මේ ජීවිතෙන් ඈත් වෙලා තියෙනවා. ඉතින් මේ ඒකත් එක්ක මේ සාමාන්‍යයෙන් මම ඔයාලට පොඩි ජනප්‍රවාදයක් ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ මේක ලංකාවේ දුටු ගැමුණු සහ එලාරත්තුමාගේ කාලේ වුණ කතාවක්. ඒකත් එක්කම තමයි මේ concept එක යන්නේ ජනප්‍රවාදයේ බිඳීගෙන. පොඩ්ඩක් ඔය යක්ෂයෝ ඒවා සමහර විශ්වාස කරනවා, අවිශ්වාස කරනවා එහෙම ඉන්නවා. අපි කතාවට යන්. මේ ඒකත් එක්ක ඉතින් ඒ කතාවත් එක්කම සාමාන්‍යයෙන් දුටු ගැමුණු සහ එලාරත්තුමාගේ කාලේ ඉඳලා තියෙනවා දසමහයෝධයෙක් ගෝඨයම්බර කියලා. එතකොට මේ ගෝඨයම්බර යෝධයා එයාට සමකාලීන වෙලා එලාර සහ දුටුගැමුණු රජතුමා යුද්ධයේදී ඒ ගෝඨයම්බර රජතුමාට සමකාලීනව එයාලගේ සේනාව ඉඳලා තියෙනවා මේ ජයසේන කියලා මේ පුද්ගලයෙක්. එතකොට අපි මේ දැන් සමකාලීනව අපි හඳුන්වනවා මහසෝන කියලා. එතකොට ඒ ජයසේන සහ මහසෝන කියන නම් දෙකම එකයි. එතකොට මේ මහසෝනයි කතාව තමයි මම අද ඔයාලට කියන්න යන්නේ. එතකොට සාමාන්‍යයෙන් දැන් මේ ගෝඨයම්බර යෝධය කියන්නේ මේ දුටුගැමුණු සහ එලාරත්තුමාගේ යුද්ධ කාලේ හිටපු සුපිරිම සෙන්පතියෙක්. එතකොට මේ දැන් යුද්ධේ ඉවරයි. හරිද? දැන් මම මෙයාට මේ කතාව කියන්නේ මේක පොඩ්ඩක් මාර ඉන්ටරෙස්ටිං. හරිද? මාරම ඉන්ටරෙස්ටිං. හරිද? දුටුගැමුණු සහ එලාරත්තුමාගේ කාලේ දැන් යුද්ධේ ඉවරයි. සුපිරියටම ගැහුවා. එලාරත්තුමාව පරාජයට පත් කළා. අපේ දුටුගැමුණු වීර සෙන්පතියා ලස්සනට ගේම ගහලා අපේ ලංකාව වේරගෙන දැන් ලයින් එකේ යුද්ධ සීන් එකේ ඔක්කොම දැන් ඉවරයි. දැන් පාටි. ඉතින් ගෝඨයම්බර යෝධයාට ඉතින් දැන් දුටුගැමුණු රජතුමා යාට එක එක ඉඩම් කඩම් එතකොට මේ යාට ඉතින් තෑගි භෝග දුන්නා. යුද්ධේ මේ දැන් රණවිරුවන්ට අපි රටේ සේවයක් කරනවා වගේ දැන් රණවිරුවන්ට ගත්තම අපේ රටේ කොච්චර රණවිරුවන්ට ඒ කියන්නේ රජයෙන් එහෙම උදව් තියෙනවනේ. එතකොට ඒ උදව්ත් එක්කම මේ ඒ ගොඩක් උදව් කරන මණ්ඩල කරන රජයෙන් ඉතින් ඒ රණවිරුවන්ට
තාමත් අපි රෙස්පෙක්ට් කරනවා. රජය විතරක් නෙමෙයි සාමාන්‍ය අපි මිනිස්සු පවා ඒ රණවිරුවන්ට උදව් කරනවා. මොකද ඒගොල්ලෝ රට බේරගත්තු හින්දා. ඒ වගේ ඒ කාලෙත් ගෝඨාභය යෝධයාට එතකොට මහා සෝනා ඒ කියන්නේ මහා සෝනා කලින් නම ජයසේන. ජයසේනට ඒගොල්ලන්ට ඔක්කොම ඉඩම් කඩම් හැමදේම ප්‍රදානය කරලා තිනවා. ඉතින් මං වීඩියෝ දික් වෙන ඉඳන් මම ඔයාලට කෙටියෙන් කියන්නම්. මේ එතකොට දැන් මේ දුටුගැමුණු රජතුමාගේ යෝධයා ගෝඨාභයට මේ අලුත් ගියක් දීලා ඒ ගෙදර දැන් ඉතින් මේ දැන් ගෝඨාභය යෝධයා ගෙට ගෙවදින අවස්ථාවේදී උත්සවයක් තියලා තිනවා ගමේ මිනිස්සු ඔක්කොටම. ගමේ මිනිස්සු ඔක්කොටම උත්සවයක් තියලා මේ ඔක්කොටම ආරාධනා කරා. ඊට පස්සේ දැන් මෙහෙම සාදේ යනවා. සාදේ යන අතරතුරදී දුටුගැමුණු රජතුමාගේ මේ දැන් යෝධයා ගෝඨාභයනේ. එතකොට ගෝඨාභයගේ වයිෆ් දකින්න මෙහෙම කළු ලස්සන උස මහත ගොඩක් උස තියෙන يعني හොඳ ලස්සන චරිතයක් දකින්නවා. මෙයා එනවා. මෙයාට ආරාධනා කරලත් නැහැ. එතකොට ආරාධනා කරලත් නැති අවස්ථාවේදී මේ කියන මේ පුද්ගලයා මෙතෙන්ට එනවා. එතකොට ආවට පස්සේ මේ ඇවිල්ලා මේ සාදේ ඉන්නකොට දැන් මේ කවුද අපේ ගෝඨාභයගේ වයිෆ් එයා ගිහින් කියනවා කුමාරිකාව ගිහින් කියනවා මේ එහෙම දන්න නැති කෙනෙක් ඇවිල්ලා ඉන්නවා එහෙම කියලා තියෙනවා. ඊට පස්සේ ගෝඨාභය කියලා බලද්දි පස්සේ අඳුරගත්තලු මෙයාගේ ඒ කියන්නේ දුටුගැමුණු රජතුමාගේ සේනාවේ හිටපු හොඳ සෙන්පති. ඒ කියන්නේ යක්ෂ සේනාව පාලනය කරපු 10 දිනෙකගේ ශක්තිය තියෙනවා කියලා ජනප්‍රවාදී කියනවා. හරිද? ඒකට ඉතිහාසයට වඩා ගොඩක් අර ජනප්‍රවාදීත් එක්කම ඉතිහාසෙත් යම් තැන්වල මේ සඳහන් කරලා තියෙන පොයින්ට් සමහර පිළිගන්න පුළුවන් දේවල් පිළිගන්න නොපිළිගන්න පුළුවන් දේවල් එහෙම තියෙනවා. එතකොට පොඩ අර අතිශෝක්තියන්නේ මේක ඉදිරිපත් කරන්නේ. දැන් මහානාම හිමියන් වුණත් ඒ කියන්නේ මහා වංශය ලියද්දී තේරවාදී ආගමට වැඩි පැත්තක් මේවා කරා. හේතුව දුටුගැමුණු රජතුමා තේරවාදී කෙනෙක්. හැබැයි දුටුගැමුණු රජතුමාට පරිච්ඡේද වැඩි ප්‍රමාණයක් මේවා කරලා තියෙනවා. මේ මහා වංශයේ වැඩි ඉඩක් දීලා තියෙනවා. ඒ කියන්නේ වැඩි කොටසක් දීලා තියෙනවා. හැබැයි එලා රජතුමා මේ සමාවෙන්න බලගම්බා රජතුමාට පරිච්ඡේද පොඩි ප්‍රමාණයයි මහා වංශය ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මහා වංශය වෙන් කරලා තියෙන්නේ බලගම්බා රජතුමාට පරිච්ඡේද පොඩි ප්‍රමාණයයි. හැබැයි දුටුගැමුණු රජතුමාට ඊට වඩා වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් කරලා ඒ කියන්නේ එයාගෙන ලියලා තියෙනවා. හේතුව ඒ කාලේ තේරවාදී තිබ්බා මහායාන තිබ්බා. එතකොට තේරවාදී ආගමකට සපෝට් කරා කවුද දුටුගැමුණු රජතුමා. හැබැයි මේ වලගම්බා රජතුමා මහායාන ආගමට මේ බුදුදහමට මේ ගොඩක් සපෝට් කරපු එක්කෙනෙක්. එතකොට එහෙම එක්තියෙද්දි අර මහා වංශය ලිව්වේ මේ කවුද අපේ මහානාම හිමියන්නේ. ඒතකොට මහානාම හිමියන් තේරවාදී කෙනෙක් ඉඳලා ඒකට මේකත් එක්ක ඒ කියන්නේ ඒකට එයාට අතිශෝක්තියත් එක්ක රාජ්‍ය අනුග්‍රහයත් එක්ක එයා ඒ කාලේ දුර්ගම රත්නම ගැන ජනප්‍රවාද කතා සහ අතිශෝක්තියෙන් එහෙම ලියලා තියෙනවා. එතකොට මේ දැන් ඔතනදී මහසොන කියන්නේ සුපිරි වැඩකාරයෙක්. සුපිරි වැඩකාරයෙක්. හරිද? එතකොට මහසොන කියන්නේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ එයා කියනවා 10 දෙනෙක්ගේ 10 දෙනෙක්ගේ ශක්තිය තියලා මේ ශක්තිය තියනවා කියනවා ඒ මේ මහසෝන කියන යෝධයාට. ඔන්න දැන් ඉතින් දැන් අපි කතාවට යමු. ඊට පස්සේ මේ ඇවිල්ලා කොහොම හරි මේ දැන් ඔන්න මහසෝනට කවුද අපේ මේ ගෝඨාභය යෝධයාට ඉතින් ඔය සංග්‍රහ කරලා කණ්ඩ බොණ්ඩ දීලා හරිද? ඒකට සංග්‍රහ කරලා කණ්ඩ බොණ්ඩ දීලා හොඳට බොණ්ඩක් දීලා ඒ කාලේ තින් ඔය ලස්සනට පොත්වල ලියලා තිනවා මදු විත පානය කරලා ඒවා අර ආදලේ හැමෝම ෆන් එක ඉදලා තියෙනවා. එතකොට දැන් හොඳට බීලා කරලා දැන් මදු විත පානය කරලා රිටි වලට දැන් ඉතින් අම්මට සිරි වැදිලා ඉන්නේ. හොඳට බියර් නෑනේ. ඒ කාලේ මොනවද සාමාන්‍යයෙන් ඔය රා නම් මනම් මේ දේවල් ඒවා බීලා ඉතින් මේ රානම් මනම් ඒවා බීලා දැන් මේ අපේ මහසෝනට අඹ පොඩක් සැර වැඩි වුණා. ඒකයි මේ කවුද අපේ මහසෝනට
ඔක්කොටම සැරයි වැඩේ යන්නේ මොනවද ඉතින් කන්න දෙයක්වත් නැහැනේ මොනවා හරි හදාගන්න එපා මේ ඉතින් මහසොනට මේ ආවා අර කුමාරිකාව ගැන මේ පොඩි ආසාවක්. ඒ කියන්නේ කුමාරිකාව මාර ලස්සනයි. ඒ කාලේ ඇඳන් ඉන්න ඉතින් පොඩ්ඩක් ඇඟපත පේන විදියට තමයි ඉතින් අර ඒ දවස්වල ගැහණු කට්ටිය ඇඳගෙන හිටියේ. ඉතින් ඒකත් එක්ක අර මිනිස්සුන්ට මේ සමහරලාට මේ මදු විත වලින් පානය කරාම ඒගොල්ලන්ට ඉතින් හැඟීමක් එනවනේ. එතකොට එහෙම එකේ ඉතින් ගෑණි දිහා මේ ගෝඨම්බරය ගෑණි දිහා මේ මහසෝන මේ ජයසේන කියලා කියන්නේ මේ දැන් ජයසේන මහසෝන දෙකම එකයි. එතකොට අර පස්සේ තමයි මහසෝන උනේ. මම ඔයාලට ඒකත් සෝරි මම දැන් ඔයාලට ඒ කතාවනේ කියන්නේ. එතකොට මේ ජයසේන ගෝඨම්බරගේ වයිෆ් දිහා හොඳට බලාගෙන ඉන්නවා. ඊට පස්සේ දැන් මෙයාට පොඩි හැඟීමක් ඇති වෙලා ඊට පස්සේ කොහොම හරි ගෝඨම්බර නැති වෙලා බල්ලා ඒ සාදෙදිම මෙයා බදාගෙන තියෙනවා. කවුද? ජයසේන. ඒ කියන්නේ මහසෝන බදාගෙන තියෙනවා ගෝඨම්බරගේ වයිෆ්. බදාගෙන ඉද්දි ඒක ගෝඨම්බරට දැකලා ගෝඨම්බරට දෙලෝසී වෙලා මේ ගෝඨම්බර මහසෝනත් එක්ක ගැටුණා. එතකොට දැන් මේ මුළු සාදයක් අතරතුරදී දැන් මේ දෙන්න ගැටෙනවා. මේ දෙන්න ගැටෙද්දි ගෝඨම්බර කියනවා මේ තමුන් මගේ මිත්‍රයෙක් නෙමෙයි මේ මගේ වයිෆ්ට මේ විදිහට කරන්න ඉතින් ඔයා මගේ යාළුවෙක් වෙන්න බෑනේ කියලා එහෙම කතා කරලා කොහොම හරි ගේමක් ඉල්ලලා කොහොම හරි මේ ජයසේන කියනවා සම්මන්නාවේ පිටියේ මේ යුද්ධයකට එන්න මාතිය දුවන්ත සටනකට කියලා අභියෝග කරනවා. මිනිස්සු ඔක්කොම ඉස්සරහා. ඊට ගෝඨම්බර කියනවා මේ මං ඔයාට ගහන්නේ කඩුවකින් නෙමෙයි මං ඔයාට ගහන්නේ සුලගිල්ලෙන් තමයි මං ඔයගලන්ට ගහන්නේ. මං ඔයාට ගහන්නේ සුලගිල්ලෙන් මං ඔයාට ගහන්නේ මේ ඔයා මරන්න මං එහෙමයි කියලා දැන් දෙන්න අතර පොඩි තර්කයක් ඇති වෙලා ඊට පස්සේ කොහොම හරි දෙන්න මේ බුද්ධ පිටියට පිවිසෙනවා. එතකොට දැන් ඒක කොහොම හරි දුටුගැමුණු රජතුමාට ආරංචි වෙලා දුටුගැමුණු රජතුමා මොකද කරේ මේ දෙන්න යුද්ධ නවත්තන්න ඉතින් අණ කරා. හැබැයි කොහොම හරි එහෙමත් කියලා එදා හවස කොහොම හරි උදෙන් සාමාන්‍යයෙන් ඩේට් එක දාගෙන තින්නේ ඩේට් එක හෙට නම් අද දවසේ හොඳට ගෝඨම්බරයා හොඳට බීලා අම්මට සිරි ඌට හොඳට වෙරි වෙලා ඊට පස්සේ දැන් මූට දැන් මතක් වෙනවා අම්මට සිරි අපිටත් එහෙම ඕනම එකෙක්ට එහෙමනේ සමහර එක මිනිස්සු ඉන්නවා. සමහර මිනිස්සු කිව්වට පස්සේ පොඩ්ඩක් අර එයාගේ මයින්ඩ් එකෙන් වෙන තැනකට යනවා. ඉතින් මෙයාටත් එහෙම වෙලා මෙයා මේ ජයසේනට සටනට එන්න කිව්වා. හොඳට බීලා දැන් ඔන්න දැන් කන්නේ නැතුව දැන් මෑන් ගිහිල්ලා. ඊට පස්සේ මේ කොහොම හරි දෙන්න සෙට් වෙලා ඒ කියන්නේ යුද පිටිය සෙට් වෙලා දැන් සටන පටන් ගත්තා. සටන පටන් ගත්තට පස්සේ හොඳම දේ වුණේ. අර දැන් ගෝඨම්බර කිව්වනේ මේ මහසෝනට මං ඔයාට ගහනවා කියලා. තනි ඇඟිල්ලෙන් ඒ විදිහටම දැන් මිනිස්සුත් බලාගෙන ඉන්නවා. දැන් මිනිස්සු අතරද මේ මිනිස්සු වට වෙලා යුද්ධ බලාගෙන ඉන්නවා. මහසෝන සහ ගෝඨම්බර යුද්ධේ. හැබැයි ගෝඨම්බර ගොඩක් උසයි. මහසෝන ගොඩක් මිටි. ගෝඨම්බරගේ පපුව මේ ගානට වගේ තමයි මේ මහසෝනගේ පපුවේ මේ ගානට තමයි ගෝඨම්බර ඉන්නේ. ගෝඨම්බර මිටි. මහසෝන ගොඩක් උසයි. එතකොට මේ ඕම යුද්ධයන තුරට මහසෝන එක පාටම මේ ඒක ජනප්‍රවාදයේ ලස්සනට කියනවා. ඉතින් අර හැමෝටම තේරෙන විදිහට තමයි මම මේ කියන්නේ. ඉතින් මේ එකපාර උඩ පැනලා තමන්ගේ වම් කකුලින් මෙතෙන්ට දෙනවා ෂොට් එක දුන්නාට පස්සේ බෙල්ල ගැලවිලා කරබ ගහක් උඩ විසික් වෙනවා කියලා තමයි ජනප්‍රවාදය කියන්නේ. කියන්නේ බෙල්ල විසික් කියලා මේ කරඹ කියන්නේ ඔය ජැම්සන් කියලා අපි කියන්නේ. ඒ ජැම්සන්. ඒතකොට ඒ ජැම්සන් ගහ කරඹ කියන්නේ ඒතකොට සිංහල කට්ටිය ගොඩක් කරඹනේ කියන්නේ. එතකොට ඒ ගහක ගිහිල්ලා ඔළුව රැඳුණා කියලා කියනවා. ඒ මේ මහසෝනට මේ ගෝඨම්බර උඩ පැනලා ඒ ගහන පාර පවර් එකට හැමෝම හිතුවේ ගෝඨම්බර පෙරදෙයි කියලා. ගෝඨම්බර කොටයිනේ පොඩිනේ ජයසේන උසයිනේ මහසෝන. ඉතින් පෙරදෙයි කියලා. හැබැයි ජයසේනට හිතාගන්න මහසෝනට හිතාගන්න බැරි විදියට මේක පාටම ගෝඨම්බර ඇවිල්ලා උඩ පැනලා ගැහුවා පාරක්. අම්මට සිරි. බෙල්ල විසික් වෙලා ගිහිල්ලා අර ජැම්සන් ගහක තමයි කියන්නේ කරඹ ගහක මේ රැඳුණා කියලා තමයි ජනප්‍රවාදය කියන්නේ. එතකොට මේ එයාට එහෙම ඔළුව ගැලවෙද්දිම මම මේ ඔයාලට මේ කියන්නේ පොඩි චැට් එකක්. දැන් මේවා සීරියස් ගන්නත් එපා. මේවා පිළිගන්න නොපිළිගන්න නෙමෙයි. මම මේ මට තියෙන ගෝරින් එකට මම ඕගොල්ලන්ට මේ පොඩි චැට් එකක් තමයි දෙන්නේ. මේවා අහන්න ආසෙත් ඉන්නවනේ. ඒකයි. ඉතින් මම කන ගමන් ඔයාලට පොඩි චැට් එකක් දෙන්න. ඉතින් මේවා ඔයාලට කැමති ගන්න. අපේ වයිබ් එක කට්ටිය ඉන්නවනේ. අපේ ලයිෆ් ස්ටයිල් එක.
අවුලන්නේ ආතල් එක. ඉතින් මේ ඒකත් එක දැන් මම නැවතුවේ කොහොම හරි බෙල්ල මේ ගැලවිලා විසික් වුණා ජැම්සන් ගහේ. ජැම්සන් ගහේ ඉරුණා පස්සේ එයා ගැලවෙද්දිම මතක් කරගත්ත සෙනසුරු දෙවියන්. සෙනසුරු දෙවියෝ තමයි මහසෝනගේ දෙවි කෙනා. ඕකේ. දැන් මම මේ වනාන්තරයක කියන්නේ දැන් සමහර ජනප්‍රවාදී කියනවා අම්මර සිරි සොසේජස් වැඩගෙන කාලා මේ උරුතු ගඳේ මේ අවතර මහසෝන ගහයි. ඔය කතන්දරක් තියෙනවා. මම තනියෙන් ආවේ. එහෙම. එතකොට මේ ඊ අපි ෆන් එක හරි. අමන්නේ අපි කනත්තරක් දීලා දොර අය 12ට බලලා ඒ අපි ගන්න අපේ සමහර අයගේ තියෙනවා එක මිනිස්සු එක ෆන්. සමහර අය තියෙනවා එයාලා කැමති පොඩ්ඩක් එහෙම අර තාස්ස ජනක වැඩ කරන්න ලොකු මේ කැලවල වලට යන්න. ඉතින් මේ වගේ අපි ඉස්සරහට ඉදිරි වීඩියෝස් වල තියෙනවා අපේ මේ ගොඩක් වැඩ ටිකක් අපි ඉස්සරහට දාන්න. මේ ඒ වගේ. ඉතින් මේ සාමාන්‍ය මං කිව්වා වගේ කොහොම හරි සෙනසුරු දෙවියන් මතක් කරලා තියෙනවා මහසොනගේ දෙවියෝ සෙනසුරු. ඒකට සෙනසුරු එකපාරටම මේ සාමාන්‍ය සෙනසුරු කියන්නේ සෙනසුරු දෙවියෝ කියන්නේ කල්පනා කරලා වැඩ කරන එක්කෙනෙක්. කල්පනා කරලා වැඩ කරන එක්කෙනෙක්. ඒකට සෙනසුරු දෙවියෝ මේ මොකද කරේ? ත්‍රිකුණාමලයේ පැත්තේ මරතණ්ඩි කෝවිල අසල සෙනසුරු කෝවිලක් තියෙනවා. ඒ සෙනසුරු කෝවිලෙන් මෙයා ගෙනල්ලා තියෙනවා වලහෙක් අල්ලගෙන වලහගේ ඔළුව කපලා සෙනසුරු දෙවියෝ වලහගේ ඔළුව සෙට් කරලා තියෙනවා මහසෝනට. මහසෝනට සෙට් කරාම සෙනසුරු දෙවියන්ටත් කලබල. දැන් මහසෝන මැරෙන්න යන්නේ. මේ ජනප්‍රවාදයේ කතාව මම මේ කියන්නේ. මේ ඉතින් ඕගොල්ලන්ට මේ බොරු කියන්නවත් එහෙම ආවේ නෑ. මම මේ පොඩ එන්ජොයි කරන්න ඕගොල්ලොත් එක්ක. මම වත් එක පොඩ එන්ජොයි කරන්න ආවේ. පොඩ අපි චැට් එකක් දාන්න එහෙම ආවේ. ඉතින් මේ මම ඔයාලට කියන්නේ ඉතිහාස කතා මරු මචං. හරිද? ඉතිහාස කතා කියන්නේ ඒ පොඩ්ඩක් අධ්‍යයනය කරලා බලන්නකෝ. හරිද? ඒ ලයිෆ් එක ඒක වෙන්නම ආතල් එකක්. හරිද? අපි දැන් නෝමල් ජොබ් ලයිෆ් එකක ඉන්නවට වඩා අපි පොඩ්ඩක් ඉතිහාසයේ පැත්තේ බලලා පොඩ්ඩක් එහෙම ඇවිදලා පොඩ්ඩක් තමන් වැඩේ කරගන්නත් එපා. වැඩේ කරන ගමන් ඒ වගේ පොඩ්ඩක් එන්ජොයි කරන්න අවුලක් නැහැ. මම ඔයාලට කියන්නේ ඔයා මේක අනිවාර්යයෙන්ම හිතට ගන්න ඕන. තේරුණාද? ඒකයි. මේ ඉතින් මේ කොහොම හරි මේ සෙනසුරු දෙවියන් මතක් කරන සෙනසුරු දෙවියා ආරයයි ගොළු වරන් ඇවිල්ලා ඔළුව මේ බලා ගොළු වරන් ඇවිල්ලා අනිත් පැත්තට තමයි සෙට් කරලා තින්නේ. අම්මට සිරි මොකද වෙන්නේ? එතකොට දැන් මහසෝනගේ ඉස්සරහා බලාගත්තම ඉස්සරහා පැත්තට පිටිපස්සේ සෙට්ලා තනිකර බලස් ඔළුවක් තියෙනවා. ඊට පස්සේ ඉතින් ඔය දැන් ඔය මේ කොහොම තමයි ජනප්‍රවාදී කියන්නේ. ඉතින් අර දැන් ගෝඨාභය සටනින් දින්නා මහසෝන මැරුණා. මහසෝන මැරුණා ගෝඨාභය සටනින් දින්නා. ඉතින් ඒ අවස්ථාවේදී සෙනසුරු දෙවියන් තමයි උදව් කරේ. මොකද මහසෝනගේ සෙනසුරු දෙවියෝ තියෙනවා. සෝරි මහසෝනගේ දෙවියන් තමයි සෙනසුරු දෙවියන්. ඉතින් මේ සෙනසුරු දෙවිය කලබලයට වලහෙක්ගේ ඔළුවක් මේ මහසෝනට සෙට් කරා කියලා තමයි ජනප්‍රවාදී තියෙන්නේ. ඉතින් මේ රිටිගල පැත්තේ මේකත් එක්ක ඕගොල්ලන්ට මම මේක දෙන්නේ. මේ වටත් ආස ඉන්නවනේ. ඉතින් මේ අපි ඉස්සර තව අපේ වීඩියෝස් තියෙනවා මේ කැටගරි වල. ඉතින් අපි ඔයාලට ඉස්සරහට දාන්නම්. එක එක වයිබ් වල කට්ටියට වීඩියෝස් තියෙනවා අපේ. ඉතින් මේ ඒකත් එක්ක ඉතින් දැන් ජනප්‍රවාදයේ දැන් ඔය අපි තුන් ඔය පහතරට දැන් අපි ඔය තියෙනවානේ සාමාන්‍යයෙන් මේ එක එක උත්සව ඔය මේ සාමාන්‍යයෙන් ඔය පොවිල් නටන ඒවා ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒවත් එක්ක මේ ඔය ඒ මහසෝන් නැටුම් වලදී මහසෝන කියන්නේ මේ නැටුම් ශිල්පියා වුණත් මෙයාගේ වේශ නිරූපණය කරගන්නේ ඇඳුම් මේව කරගන්නේ මහසෝනගේ ඇඳුම වගේ අර වලහාගේ මූණ අනිත් පැත්තට සෙට් වෙන්න තමයි හදලා ඒ විදිහට තමයි ඒ මේක යන්නේ. ඉතින් මේ හැබැයි දැන් ඔය මහසෝනට දැන් වෙසමුණි රජුරු ඉන්නවනේ. වෙසමුණි රජුරුවෝ මහසෝනට මේ ඒ කියන්නේ අවස්ථාවක් දීලා තියෙනවා. එයාට ඒ කියන්නේ මේ ඒ කියන්නේ එයාට බලයක් දීලා තියෙනවා මිනිස්සු සහ කුකුලන්. මිනිස්සු සහ කුකුලන් දෙකම බිල්ලට ගැනීමට වෙසමුණි රජතුමා මේ අවසර දීලා තියෙනවලු. මම මේ කියන්නේ මෙහෙම කියනවා ජනප්‍රවාදයේ වෙසමුණි රජතුමා අවසර දීලා තියෙනවලු මේ මහසෝනට කුකුල්ලු බිල්ලට ගණ්ඩයි මිනිස්සුන්ව බිල්ලට ගණ්ඩයි. ඒක තමයි මහසෝනට හම්බෙන බලය. එතකොට මහසෝන යන්නේ කාගේ පිටේද? මහසෝන යන්නේ කාගේ පිටේද? ඌරාගේ පිටේ. ඌරා තමයි මහසෝනගේ වාහනේ. හරිද? එතකොට ඌරා තමයි මහසෝනගේ වාහනේ. එතකොට මහසෝනට අවතාර පහක් තියෙනවා. අවතාර පහක් තියෙනවා. එක අවතාරයක් තමයි ඒ කියන්නේ අලියගේ පිටේ යනවා, මුවාගේ පිටේ යනවා, එළුවගේ පිටේ යනවා. සොහොන් මහසෝන, ලේ මහසෝන එහෙම කියලා තියෙනවා. හරිද? ඉතින් මේ පොඩ්ඩක් ස්ටඩි කරා මේ දේ පැත්තට ස්ටඩි කරා මේවත් පොඩි ආතල්ලයක් තමයි. හරිද? ඉතින් එහෙම අවතාර පහක් තියෙනවලු. අපි නම් හොල් මම නම් හොන්නවත් දැකලත් නෑ. මේ
පේන්න කියලා විශ්වාස කරනවා. ඉතින් පේන්නෙත් නැහනේ. මොනා කරන්නද මේ ගොඩක් තින් අපි යනවා තැන් වලට ඉතින් එහෙම ඔය කුළුටු බැදගෙන මස් පුච්චන් එහෙම කනවා ඉතින් කැලේ ඉතින්. එහෙම කෑවට මේ එහෙම අපිට පෙවුන්නේ නැහැ. ඉතින් අපි ආසයි ඉතින් එතකොට හොඳයි මේ හොරමනක් හරි දැකලා ඔයගලන්ට පෙන්නන්න අපිට. මේ ඉතින් ඒකයි. ඉතින් එහෙම ප්‍රශ්නයක් මොකුත් නැහැ. ඉතින් අර විශ්වාස කරන්නේ නැහැ ඒ හින්දා ඉතින් මේ ඒ පැත්ත. ඉතින් හැබැයි මේ කතාවට ආසයි. ඉතින් කොහොම හරි වෙසුම් රත්තු මෙයාට අවසර දීලා තියෙනවා ඔය ගල් පර්වතවල මේ සුසාන භූමියේ. එතකොට පොඩ්ඩක් ඔය ගොම්මන් අඳුරු තැන්වල ඒ තැන්වල මහසුවන්ට ඉන්න අවසර දීලා තියෙනවා. ඌරගේ පිටේ, එළුවගේ පිටේ, මුවාගේ පිටේ, අලියාගේ පිටේ. ඒ අවතාර පහක් තියෙනවා. ඉතින් මේ මහසෝනට ඉතින් මේ ජයසේන කියන මේ සෙන්පතියා වීර සෙන්පතියාට වෙච්චුනේ මොකද්ද? අර ගෝටයිම්බරගේ ගෑණිව මේ වයිෆ් ටෝක් කරලා හරිද? එතකොට මේ ඒක මිනිස්සු දැනගෙන අද සමාජෙත් වෙනවා. එතකොට ඒක මිනිස්සු දැනගෙන ඒ දෙන්න අතර මේ පොඩි විරසකයක් ගිහිල්ලා අන්තිමට මහසෝනගේ ජීවිතේ නැති වෙලා දැන් ඔළුව අනිත් පැත්ත ගහලා වලහෙක් වගේ ඉන්නවා. හරිද? ඔක තමයි ඉතින් මහසෝනගේ කතාව. කොහොම හරි ඔය මහසෝනගේ අවතාර පහක් තියෙනවා. ඉතින් ඔය ජනප්‍රවාදී කියන ඉතින් ඔය කොහොමද ඉතින් මහසෝනට එහෙම උනේ අරගේ වයිෆ් ටෝක් කරලා මේ මේ වෙලාව අන්තිමට යාගේ ජීවිතය හැමුණා. ඉතින් මහසෝන මේ ඔය ගම්වල ඉතින් තාමත් දැනටත් ඉතින් ඔය විශ්වාස කරන කට්ටිය ඉන්නවා මහසෝන අවතාරය පිළිබඳව. ඉතින් ඒ හින්දා මේ ඔය දැන් ඔය සාමාන්‍යයෙන් මේ මහසෝන විතරක් නෙමෙයි අපි ඉස්සරහට ඕගලන්ට මේ ඔය කියන්නේ රිටිගල පැත්තේ ඉතින් දැන් මෙහෙමනේ දැන් ඔය සුදලිය දැන් අංගම් කියලා මේ රිටිගල මේ රිටිගල මේ පැත්ත ප්‍රසිද්ධ අංගම් වලට මේ පැත්ත තමයි සුපිරි ගොල්ලෝ ඉන්නේ අංගම් වලින්. ඒ කියන්නේ දැන් ඉතිහාසය ගත්තොත් ඉතිහාසයේ ලොකු යුද්ධවලදී ප්‍රධාන මේකක් තමයි අංගම් ශාස්ත්‍රය. ඒතර අංගම් ශාස්ත්‍රය කියන්නේ ලංකාවේ ඔය අනෝ දැන් මුල්ලේරියාව සටනක් වෙනවනේ පෘතුගීසින්ගේ කාලේ ටිකිරි කුඹුරු කියන රාජසිංහ රජතුමා මුල්ලේරියාවේදී සටනක් කරන පෘතුගීසින් එක්ක. පෘතුගීසි පෙරදිගති ලැබූ දැවැන්තම පරාජය තමයි ඒ මුල්ලේරියාවේදී පෘතුගීසින්ග ගහගත්තු එක. ඒ කියන්නේ ටිකිරි කුඹුරු රාජසිංහ රජතුමා තමයි ටිකිරි කුමාරයා කාලේ මුල්ලේරියාව පැත්තේදී අම්මරසි පෘතුගීසි සෙට් එක මෙහෙන් යනවා මේ ටිකිරි කුමාර රාජසිංහ රජතුමාගේ සේනාවයි අංගම් සෙට් එකයි පිටිපස්සේ. එතකොට යුද්ධ කරා කොහමද මුල්ලේරියාව වෙල අර කියනවනේ මුල්ලේරියා විලේ වතුර ලෙයට හැරුණා ටිකිරි කුඹුරු රාජසිංහ නමින් රජ වුණා කියලා. එතකොට මුල්ලේරියාව තනිකර වැව ලේවලට පාට වුණා අර යුද්ධෙදී. පෘතුගීසින් පෙරදිගදී ලැබූ දැවැන්තම පරාජය පෘතුගාලය. හරිද? ඒතර පෘතුගාලය බර කෑවා. මේ අපේ රාජසිංහ රජතුමාගේ. එහෙම ඉතිහාසයක් තියෙන අංගම් කියන වැඩෝ. ආර ඒක මචං ගැම්මක් ඉන්නේ බං අංගම් කියද්දී ඒ කියන්නේ මම ඔයාලට කියන්නේ අංගම් බං ඒ කියන්නේ අපේ රටේ ඉතිහාසයනේ බං. අපිට අංගම් බෑ අපිට ගහගන්නත් බෑ. හැබැයි අපේ රටේ ඉතිහාසය මේ අංගම් අපිටම දැන් චීනෙට තියෙනවා කුන්ෆු. හැබැයි අපිට තියෙනවා අංගම්. ඉතින් ඒක අපේ රටේ මේකනේ මචං. අපේ රටේ වැලියුස් වලට අපි ඉස්සරහට ඒ කියන්නේ අපේ රටේ වැලියුස් වලට අපි දෙන්න ඕන මේක. ඒ කියන්නේ ඒක ඉස්සරහට අරන් යන්න අපි බලන්න ඕන. ඉතින් එහෙම ගත්තොත් දැන් අංගම් ශාස්ත්‍රයේ සුදලිය පරම්පරාව තියෙනවා. සුදලිය පරම්පරාව තමයි අංගම් වලින් හොඳටම තිබ්බ පරම්පරාව. ඒතකොට සුදලිය පරම්පරාවේ තමයි අංගම් තිබ්බේ. එතකොට සුදලිය පරම්පරාවෙන් රිටිගල පැත්තට, ඒ කියන්නේ රිටිගල පරම්පරාව කියන කට්ටියට මෙයාලා අංගම් ශාස්ත්‍රය ඉගෙනුවා. ඒ කියන්නේ රිටිගල පරම්පරාව. ඒතකොට ජයසේන කියන්නේ රිටිගල පරම්පරාව. ජයසේන හොඳ අංගම්කාරය. මේ අංගම්කාරය වෙලත් අර ගෝඨයිම්බරගෙන් එයා පාරක් කාලා එයා මැරුණා. ඉතින් ඕක තමයි මහසෝනගේ කතාව. දැන් මම ඔයගලන්ට අර කෙටියෙන් කියලා දුන්නේ මහසෝනගේ කතාව. ඉතින් මේ ඒකත් එක්ක ඉතින් ඒක හරි ඉන්ටරෙස්ටිං. මම මේ දසමහා යෝධයෝ ගැන ඊට අමතරව දැන් ඔය සාමාන්‍යයෙන් අපේ ලංකාවේ දේශීය වෙදකම ගැන ඉතින් මේ කතා කරන්න මේ කියන්නේ හොඳ පැති තියෙනවා. ලංකා ඓතිහාසික දේවල් ජනප්‍රවාද එතකොට මේ අපි කොහොමද ලංකාව ඇතුලේ මේ ඒ කියන්නේ අපේ දේවල් මේ අපි අපේ සිරිත් අපේ කල්චර් එක කොහොමද බ්‍රෑන්ඩ් එකද අපේ කල්චර් එක. ඒ කියන්නේ අපේ රටේ මේ බිස්නස් උත් මුකුත් නෙමෙයි. බිස්නස් කතා කරන දේවලුත් මුකුත් නෙමෙයි. අපේ රටේ බ්‍රෑන්ඩ් එක. ඒ කියන්නේ අපේ රටේ බ්‍රෑන්ඩ් එක මොකද්ද? අපේ රටේ කල්චර් එක. අපේ රටේ කල්චර් එක පවර්ෆුල් බ්‍රෝ. හරිද? මම ඔයාලට කියන්නේ අපේ රටේ කල්චර් එක පවර්ෆුල් බ්‍රෝ. අපි තමයි බ්‍රෝ ලංකාවේ ඉන්න concept අතින් සුපිරිම සෙට් එක අපි. රාවණ රජතුමාගේ කාලේ ඉඳන් concept අතින්
අපි තමා බ්‍රදර් ඉස්සරහින් හිටියේ. මොකද අපේ concept කියන්නේ දන්නවනේ ඉතින් ඉතිහාසය ඔයා ඉගෙන ගත්තොත් ඔයාට තේරෙයි ඒ concept මොනවද කියලා. ඉතින් මේ සාමාන්‍යයෙන් ඒ අපේ මිනිස්සුන්ට අපේ ගොල්ලොන්ට හොඳ අදහස් තියෙනවා. ඉතින් අපි හිතන්නේ නැතුව අපේ කල්චර් එක තමයි මේ දෙන්න ඕන ඉස්සරහට. කියන අපේ දේවල් ඉගෙන අපි දැන් කොහොමද ඉගෙන අපි සර්වයිව් වෙන්නේ කොහොමද අපි තැනකට අවිල්ලා අපි දැන් අපේ කන්න බොන්න නැත්නම් අපි සර්වයිව් වෙන්නේ කොහොමද ඒ දේවල්. එතකොට අපි ඉදාසියෙන් නිකන් පොතක් කියවලා ඒ අපේ ෆන් එක අපේ වයිබ් එක ගන්න ඕන. දැන් අපි දැන් සමහර අය වැඩ ඇරිලා අවශ්‍ය ටයිම් එකේ එයාලා මොකද කරන්නේ ජොයින්ට් එකක් ගහනවා ඒ වගේ බොනවා ඒ වගේ දේවල්. එක කට්ටිය ඊට පස්සේ පොලිසියෙන් අල්ලන් ගිහලා එතන ප්‍රශ්න. හැබැයි ඔයා මොකද කරන්නේ? ඔයා කරන්නේ ඔයාගේ ෆ්‍රී ටයිම් එකේදී පොතක් කියවනවා. එහෙම නැත්නම් ඔයාගේ ෆ්‍රී ටයිම් එකේදී මේ සාමාන්‍යයෙන් ඔයාගේ ජීවිතේ මේ ඉස්සරහට යන මොකක් හරි ටාගට් එකක් තියෙනවා ඒ වෙනින් වැඩ කරනවා. හරිද? ඒ ඔයාගේ ජීවිතේදී ඒ වෙනින් වැඩ කරනවා. ඊට අමතරව අර ජොබ් එකක් තියෙනවා. ඔය ජොබ් එකේ ඔයා කොහොමද ඉස්සරහට යන්නේ? ඒ කියන්නේ ඔයාගේ ක්වොලිෆිකේෂන්ස් හදාගෙන ඔයාගේ এডুকেෂන් ක්වොලිෆිකේෂන් හදාගෙන ඔයාගේ මේ ඇටිටියුඩ් හදාගෙන ඔයාගේ ඩිසිප්ලින් හදාගෙන ඔයා ඉස්සරහට යන්නේ නැත්නම් ඔයා කම්පැනි එක ඔයාගේ මොකද තියෙන ඇටිටියුඩ් එක අවුල ඩිසිප්ලින් එක අවුල ඒ ඔක්කොම ඔයා දැනගෙන ඔයා එතනින් මොකද්ද කරන්නේ ඉම්ප්‍රූව් වෙනවා ඒ ඉම්ප්‍රූව් වෙන්න ඔයාගේ ජීවිතේ හොබියක් හදාගන්න ඕන හොඳ දෙයකට ඔයාගේ ලයිෆ් ස්ටයිල් එකේ ඔයාගේ විෂන් එකට ටාගට් එකට බාධාවක් වෙන්නේ නැති හොඳ දෙයක් ඔයාගේ ලයිෆ් ස්ටයිල් එකට එකතු කරගන්න ඕන ඇයි එකතු කරගන්නේ අපේ ලයිෆ් ස්ටයිල් එක අපි කොච්චර බිසි වුණත් අපිට අපේ මනස පුරුදු වෙලා තියෙන යම් කිසි තැනක රිලැක්ස් වෙන්න එක්කෝ කෙල්ලෙක් ගාව එක්කෝ අපි දන්නකො දැන් සමහර මයින්ඩ් තියෙනවා ගෑනු ළමෙක් ගාව මනස මේ ફોකස් වෙලා තියෙනවා සමහර පිරිමි ළමයි ඉන්නවා එයාගේ මයින්ඩ් එක බිස්නස් පැත්තේ සමහර අය ඉන්නවා එයාගේ මයින්ඩ් එක ගොඩක් දුරට මේ සුපිරි ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගේමක් ගහන හරිතයක් වෙන්න එහෙම ඩයිල්ලා සමහර අය ඉන්න ජොබ් පැත්තෙන් අර සුපිරිටම යන්න ඕන සමහර අය ඉන්න ස්ටඩි එකට හොඳ රටකට යන්න ටාගට් ඒක කාටවත් කියන්නේ නැතුව එයාලා මේ දේවල් වලට කාටවත් කියන්නේ තමන්ගේ ටාගට් එක තමන් ඉන්න ඒ වයිබ් තියෙනවා ඒතර මේ වයිබ් එකේදී අපි ජීවිතේ එකතු කරගන්න ඕන මමට කියන්නේ අපි ජීවිතේ එකතු කරගන්න ඕන හොඳ විනෝදාංශ good hobby is most powerful bro හරිද ඔයාට කියන්නේ most powerful bro අම්මට සිරි වදිනවා බා හොඳ හොබි එකක් තියෙන අපි ජීවිතේ ටාගට් එකෙන් අපි ගන්නෙම නැති වෙනවා මචං. හැබැයි good hobbies not a bad habits මචං. හරිද? good habits තියෙන්න ඕන. bad habit හරියන්නේ නැහැ. ඔයාගේ ජීවිතේ ඔයා එක්කෝ ක්‍රිකට් ගහන ශ්‍රී ලංකන අවුස් ටයිම් එකේ නැත්නම් හවසට වගේ මැක් ගහනවා නැත්නම් ඔයා මොකක් හරි ඔයාගේ ජීවිතේ මොකද ලයිෆ් වෙන්න ඔයාට ජීවිතේ ඔයා ෆන් වෙන ලයිෆ් එකේ ඔයාගේ එකක් කරගෙන ඔයාගේ මැච් එක ඔයා ගහන්න ඕන. ඉතින් මේ අද අපි ඇති ඉතින් මේ මගේ ටයිම් එකත් හරි මම යන්නත් ඕන